අද ගාන්ඩු ටෙෆ්ට් වර්ස් කියන සුපිරිම ගේම් එක. එක දෙකක් තියෙනවා සිංගල් ප්ලේයර් කියලායි මල්ටි ප්ලේයර් කියලායි. ඉතින් අපි සිංගල් ප්ලේයර් ගාමු. මේක පටන් ගන්න ටිකක් වෙලා යනවා. අපිට මේ මෙතන ඉන්න එක්කෙනා තාම අන්ලොක් වෙලා නැහැ. මේ ඉන්නේ මගේ එක්කෙනා. කොහමද අපි කන්නඩි දාගෙන කෙලින්ම ඉන්නවා. අසා නැගිටිනවා. ඉතින් මෙහෙම තමයි තියන්නේ අපේ ගෙදර. අපේ ගෙදර මේ කියන්නේ මගේ කාමරේ. මේ කියන්නේ කෙලින් මගේ ගේමින් සෙටප් එක කොහමද වැඩක් නේ. ඉතින් මොකද මේ ස්විච් එකක් තියෙනවා. මේ මොකද්ද? අපි ඉන්න බනානා පුටුවද මොකක් හරි එකක්. මේ අපේ ටීවී එක අපේ ටීවී ටිකක් බලලා. මේක තමයි මෙතනට ගිහපයි ගත්ත වැඩක් නෑ. බෝ මේකත් එපා. අයියෝ මේ මොනවද අප්පු මේ? මේ මොකද්ද මේ සුපිරි එකක් අම්මා. අපි ඒක වහලා යන්න. එක්සිට්. යා. ඉතින් මම ඕගොල්ලන්ට පෙන්නන්නේ අද පළවෙනියට යෝධයාගේ පොරව. අපි යන්. ඔය බලන්නනේ ලයිසන් නෑ අපිට. අර කාර් හප්ප ගන්නවා. තෝ පොලිසියෙන් නම් මේ බලන්නේ නැත්නම්. උඹ උඩින් යනවා. උඹ. කෙලින්ම අපි වැටවල් කඩාගෙන යන්. ෆ්‍රැන්ක්. උඹ උඩින් යනවා කෙලින්ම යෝධයාගේ පොරව ළඟට. බං අයියෝ මේ කොහෙද යන්නේ කඩාගෙන යනවා. කොහෙද යන්නේ? ආයන්. මේ තියන්නේ බුදු අම්බෝ අපි කඩාගෙන වටනවා. බුදු අම්බෝ මං කඩාගෙන වටනවා. කොහොමද? අයියෝ මේ කොයි වැරදි පැත්තට යනවා. මේ තියන්නේ යෝධයාගේ පොරව. අපිට උස්සන්න පුළුවන් නම් අපි යෝධයෙක් වෙන්න නැද්ද? එනවද? මන් දන්නේ නැහැ. බලන්න අපි කාර් එක. අපි නම් මෙතන ඉන්න වෙන තැනකට. යා කොහොමද? තෝ අපේ කාර් එක අන්තරස් දාංගලා. කොහොඩේ අපේ කාර් එක? මොකද මේ? හතු. අපේ කම්. මොනවත් කන්න පුළුවන්. යෝ අපේ කාර් එක ගන්න නෑ මේ ඕන වෙලාවට. පියන් අප්පා යන්න. ඉතන්ට අපි නැත් එක දාන්න. එහෙම වෙන්න කොහමද? අපේ විමින් යන්නේ කොහමද? කොහොම හරි. අපි ඒ කුඩේ යන්නේ. නැත්නම් අපි මෙච්චර උසයිද? අපි යෝධයෙක් කරාද? අපි කොහමද මෙච්චර උස වුනේ? කවදද මේ උස වුනේ? ඊයේද පෙරේදද? බුදු අම්බෝ අපි ගෑත් තරම් උස නැහැ. මෙච්චර උස කරේ කවුද? ලැම්බෝගිනි එක. අනේ මාව දාලා යන්න එපා. අයියෝ ලැම්බෝගිනි. අනේ අපි දාලා යන්න එපා. අනේ. අපි ඉතින් මම ඒකට තමයි ආසම. කෙලින්ම කාලය හිමීට යවන්න පුළුවන්. අම්මා නැග්ග මේව කර යනවා. අම්බෝ උඩින් යටින් අම්බෝ උච්චර අයන් යන්න එපා. අඩේ මොකද්ද කාර් එකක් කරන අම්බෝ බුදු අම්බෝ දොරවල් කඩාගෙන අපි යන්නේ.
තියෙන්නේ දඹ වේග යනවාදී වේගෙන් යනවා දඹ රේල් පාරක් වුණානේ ආවනේ ඇද්දට අයියෝ මේකෙන් කොහොමද යන්නේ බුදුම්බෝ ස්ටේෂන් එකත් කඩාගෙන ගියේ නෑ මේක අයියෙන් යනවා වැඩි දැන් ඊටත් වඩා වැඩි ඒ පාපා අප්ප ගන්න නම් එපා දැන් අපි යන් පිටිපස්සට බෝ අර මොකද්ද මේ අයියෝ මේ පැත්තට යන් අපේ එරොප්ලේන් එක ගන්න ගුවන් යානය අම්බෝ මේ හැප්පෙනවනේ අයියෝ ගුවන් යානෙත් එපා වෙනවා මේකේ මොකේද වදිනේ මොනවුනත් ඉන්විසිබල් ඕල්ල කොයි එක අනේ මොනවද මේ උඩ පේන්නේ නැති ඇසට නොපෙනෙන දේවල් තියෙනවා මේ එයාපෝට් බස්ස මේ යටින් ගියා නැග්ග දැන් මෙතන තියෙනවා ලෝකේ ලොකුම අපි යමු ඔයෝ මේ කුඩට යන්නේ නැද්ද අම්බෝ ගියා ඊජෝ ගියා අපි යන්න කෙලින්ම අනිත් පැත්තට හැරෙමු හිමීට යන්න අපි හිමීට යන්න ඊට පස්සේ අපිට යන්න පුළුවන් නේ අයියෙන් අපි දැන් හිමීට යන්න දැන් යන්න අපිට ඕන විදියට කෙලින්ම එහෙම තමයි මට අංගල ඕඩි උඩට කොප්පා අර තියන්නේ බඩු හරි අද කෑවා අපිට ඩැමේජ් වෙන ගානට අපිට සල්ලි හම්බ වෙනවා කොහොමද අපි ප්ලේන් එක මේ කොයර ගියා අපිට මොකද කෙලින් අඩි අර තියන්නේ අම්මෝ හරි බිමලා ඊට පස්සේ වැඩ මොකක් කල වෙලා කමන්නේ අපිට අපි ඒ කියන්නේ අඩි එක ගානට ආවා හැබැයි ඊට වඩා හයියෙන් යන ප්ලේන් තියෙනවා මෙහෙ ඉතින් හොඳ ඊට වඩා හොඳ මේක හැබැයි චූටි හැබැයි ජෙට් ගන්න කොච්චර හොඳ ජෙට් කියන්නේ අයියෝ මොකක්ද අරවා උඹ තොටින්ගෙන් ජෙට් එකත් එක බිම අයියෝ මට අයියෝ හරි උඩට නැග්ගා දැන් අපි යමු ගත් තියෙන්නේ කෙලින්ම මේකෙන් හැබැයි අරක වගේ නෙමෙයි කෙලින්ම දාන්න පුළුවන් බෝම්බ අඩි පැන්නට අඩ එලිට කරනවා ගම්බෝ දැක්කනේ අපි වරන අපේ සල්ලි හම්බෙනවා මේ මෙතන සොම්බීලා ඉන්න ලැබ් එකක් මේක මේ බටන් එක එබුවම සොම්බිලා යනවා
මේක කියලා තියෙන්නේ මේ do not press dangerous කියලා. හැබැයි පාට දෙකකින් කියලා තියෙන වෙන විදියට කියලා. මේ කහ පාටෙන් do press රතු පාටින් not dangerous දැක්කම අපි ඒවට රැවටෙන්නේ නැහැ. මම මේක වෙන වීඩියෝ එකකින් ඔබලා සුම්විලා එන්නක කරන්න. එතකන් ඔයගොල්ලෝ ඉන්න. අද යනවා. බයි. මම යනවා. බයි.